පාඩු දවසක චුට්ටක් එළියට. ඉතින් මුළු සතියම වැඩ කරලා මහන්සි වුණාම අපි හැමෝම හරි ආසයි වීකෙන්ඩ් එකට මේ වගේ එළියට යන්න. ඉතින් මෙහි වෙද එක හරිම අමාරුයි. මේ එක දවසකට හොඳට තියෙනවා. එක දවසක් වෙන්න ඕනේ නැහැ. මේ උදේ හොඳට තියෙනවා. හවසට ආයි රේනින්. ඉතින් එදාත් අපි ගෙදර හිටියා කම්මැලි කමෙන්. මොකද එදා හරිම වැහිබර කාලගුණයක් තිබුණ දවසක් හින්දා ඒත් අපි හිතුවා නෑ අපි චුට්ටක් එළියට ගිහිල්ලා එමු කියලා. ඉතින් එන්න ඔහොම හිතනකොට අපි දැක්ක නිකන් සර්ච් කරලා බලනකොට කොහෙද යන්නේ කියලා චූටි වෝටර්ෆෝල් එකක් තියෙනවා. ටවුන් එකේ ඉඳලා විනාඩි 20ක් 25ක් දුර ගිහම. ඉතින් කායකේ එතෙන්ට ගිහිල්ලා අපි කායක කාපාක් එකේ දාලා ඊළඟ එක හයික් එකක් තමයි යන්න තිබුණේ. 40 minute to 80 minute කියලා තමයි දාලා තියෙන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා කාත් එක්ක කොහොමද යන්නේ කාත් එක්කද යන්නේ කියලා. ඉතින් අපේ චූටි බබාලත් එක්ක ගිය නිසා අපිට ඊටත් වඩා ටිකක් වෙලා ගියා. මොකද චූටි දෝනියව වඩා ගන්න ඕනේ, කරේ තියන් යන්න ඕනේ. ඒ නිසා. ඉතින් හරිම ලස්සනයි එදා වැස්ස හවස එකට පටන් ගන්නවා කියලා තිබුණා. ෆොගි ඇවිල්ලා මුළු පළාතම වහලා නිකන් අපි ඒ කන්ද උඩට යනකොට එතන නිකන් අපි වලාකුළක් උඩ යනවා වගේ තමයි. හරිම ලස්සනයි. මෙන්න මෙතනත් හරිම ලස්සනයි. ඔයගලන්ට ඒක මෙහෙම වීඩියෝ එකෙන් පේන්නේ නැතුව ඇති. නමුත් ඒක අපි නවත්තලා බැලුවාම ඒක ලොකු එතන පොඩි ලොකු පල්ලමක් තියෙන. ඉතින් එතනින් එන හුළඟට අර මීදුම ගහගෙන යනවා. ඉතින් එතන හරි අමුතු ලස්සනක්. අපි එතන නවත්තලා චුට්ටක් වෙලා බැලුවා. ඊට පස්සේ අපි එතන නැවතුවා. ඇත්තටම ඔයාලට මෙන්න මෙතන මම ඉස්සරහට ගිහින් පෙන්නන්නම්. එතන වලාකුළු නිකන් අර ඩ්‍රයි අයිස් වගේ. අර ඩ්‍රයි අයිස් වලට වතුර චුට්ටක් දැම්මම ලස්සනට අර මීදුම වගේ එන්නේ අන්න ඒ වගේ. හරිම ලස්සනයි. ඉතින් මේ වැඩි දුරක නෙමෙයි පල්ලෙහා ටවුන් එක අපිට පේන මානේ. ඒ වුණාට වෙනම පරිසර පද්ධතියක් තමයි ඒ ටිකේ තිබුණේ. ඉතින් ඔන්න ක්‍රයිස්ට්චර්ච් ඉන්න කට්ටිය සමහර අය මගෙන් අහනවා සඳුනි කොහෙද ගියේ? අපිටත් යන්න ආසයි. මොකද ගොඩක් කට්ටිය යන්න ආසාවෙන් හිටියට දැන් දන්නේ නැහැ යන්න. ඉතින් ඕන කෙනෙක්ට ඔන්න මගෙන් අහන්න පුළුවන්. මම කියන්නම් කොහොමද මෙතෙන්ට යන්නේ කියලා. ඉතින් ඇත්තටම මේක ඩිපෙන්ඩ් වෙනවා කොහොමද එදා දවසේ වෙද එක. ඉතින් මේ වගේ මීදුමක් තියෙන වෙද එකක් තිබුණ නැත්නම් මෙතන වෙනමම ලස්සනක් සමහර විට තියෙන්න පුළුවන් එහා පැත්තේ කන්ද පේනකොට. ඉතින් ට්‍රැවල් කරන්න ආස කට්ටිය මේ වගේ පොඩි පොඩි දුරවල් වලට ගිහිල්ලා මේ වගේ ලස්සන අත්දැකීම් ගන්න ඕන ඕගොල්ලන්ටත් පුළුවන් ක්‍රයිස්ට්චර්ච් ඉන්නවනම්. වීඩියෝ එක එහෙම ටිකක් වේගෙන් යවුවහම ඔයාලට පේන්නේ නැති නේද මේ මීදුම හරි වේගෙන් ලස්සනට හැම පැත්තටම යනවා. ඉතින් ඉත පාරක් පේන්නේ මෙන්න මේ වගේ ලස්සන මේ පරිසරයක් තමයි එදා තිබුණේ. හැබැයි ඉතින් පස්සේ මට හිතුණා එහෙම මීදුම තිබ්බ එකත් හොඳයි. මොකද මං හරි බයයි මේ වගේ පටු පාරවල් වල උඩට යනකොට පල්ලෙහා පේනකොට මං හරි බයයි. ඉතින් එදා මට හිතුණා කමක් නැහැ මෙහෙම මේ මීදුම තිබිච්ච එක. මොකද එතකොට මට බය හිතෙන්නේ නැති නිසා. ඉතින් ඒ හරියෙන් යනකොට අපිට තව ලුක්අවුට් පොයින්ට් එකක් හම්බුණා. ඔයාලට මෙතෙන්ටත් ගියාම පේනවා ඇති මේ එහා පැත්ත මොනවත් පේන්නේ නැහැ. මෙතන ලොකු පල්ලමක් තිබුණේ එතන පල්ලෙහා. මේ එහා පැත්තේ කන්ද මොනවත් පේන්නේ නැහැ. තනිකර මීදුමෙන් වැහිලා එක මාරම ලස්සනයි. නිකන් දිව්‍ය ලෝකයක් වගේ තමයි මට පේනුනේ. ඉතින් එහා පැත්තේ කඳු මුකුත් පේන්නේ නැහැ. ඒ පල්ලමෙත් අපිට ඔය චුට්ට විතරයි පේන්නේ. කොච්චර ගැඹුරුද කියලාවත් අපිට එතන පේන්නේ නැහැ. ඉතින් ඔන්න කතාවෙන් අපි වෝටර්ෆෝල් එක බලන්න යන තැනට ආවා. අපි එතන කායක පාක් කරලා හෙමීට එතනින් බැහැලා යන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. එතන බෝඩ් එක මොකක්ද කියලා. එතකොට ඔයාලටත් මේක සර්ච් කරලා හොයාගන්න පුළුවන් ක්‍රයිස්ට්චර්ච් ඉන්න කෙනෙක් නම්. වව්! ෂා ලස්සනයි. අනේ පොඩ්ඩක් ඉන්නකො නංගිව අල්ල ගන්න ඕනේ. පුතේ ඔයා තාත්තගේ අතින් අල්ල ගන්නකෝ. ඔව් බබා.
Yeah. Hemiya. Listen. Can I see the wood trampoline first? Miss, hurting my pinky. ඌ අනේ මං ඔයාව තද කරලා අල්ල ගන්නවා. Can I see the wood trampoline? හරිද? Web trampoline. That's cool. ඔයාලට මේ කැලේ ඇතුළෙත් පේනවා ඇති ඒක අර මීදුම මේ කැලේට ඇවිල්ලා නිකන් ඒක ටිකක් අර බය හිතෙන ෆිල්ම් එකක වගේ ෆීලිං එකක් තමයි එදා අපිට දැනුනේ. අපි දෙන්න මේ බබාලා පුංචි කාලේ ඉඳලා මේ වගේ ගමන් ගියා. ඇත්තටම එක අතකින් මට ගමන සාමාන්‍යයෙන් ගිහින් ආවට පස්සේ තමයි ඔය වගේව මතක් වෙන්නේ. මේ ගමන නොයා ඉන්න තිබුණනේ මේ දෙන්නත් එක්ක කියලා. දෝනි පුංචි කාලේ ඉඳලා අපි ආව බේබි කැරි එකේ දාගෙන මේ වගේ එක එක තැන් බලන්න ගිහින් තියෙනවා. ඉතින් පුංචි පුතායි දෝනිටයි දෙන්නටම මේ වගේ ගමන් හරි හුරුයි. ඉතින් ඒ දෙන්න හරිම ඉන්ටරෙස්ටිං ඒ දෙන්නත්. මොකද මේ වගේ කැලෑවලට ගියාම එක එක හතු අර ලස්සන රතු සුදුයි අර ඩොට් තියෙන හතු ಜಾති එතකොට එක එක සත්තු කුරුල්ලෝ මේ හැමෝම අපිට මේ වගේ තැන්වල බලන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඒක ලොකු වෙනම අත්දැකීමක් ඇත්තටම. එයාලා හරි ආසයි මේ වගේ දේවල් බල මේ වගේ තැන්වල ඇවිදින්න යන්න. මෙන්න මේ ගහ mini waterfalls. මේ මෙතන මේකේ සද්දය ඇහිලා තියෙන්නේ. ඔලීන කෝට්ටකුත් අරගෙන යන ලස්සන. Another waterfall. Look, another one. ඔය හරියට අපේ ආච්චි අම්මා වගේ. On my slip. ඒක තමයි එන්නේ කිව්වේ. ඔව් ඒ කොළ ලිස්සනවා. අම්මෝ මාත් ලිස්සුවා කියන්නකෝ පුතේ. මට මේ ඔලීන තමයි බය ආනේ. ඔහේ යනවා තවත් අල්ලන්න දෙන්න. I need a hide. You need one. And then you flip. You want some? Yes, please. අපි ඉතින් යනකොට කන්න කියලා චිප්ස් ටිකක් අරගෙන ආවා. ඔයාලට පේනවා ඇති ඉතින් මේ පාරවල් වල කවුරු කොහොම ගියත් චුට්ටක්වත් කුණු දාලා යන්නේ නැහැ. ඉතින් අපිත් එදා අරන් ගිය අපේ කුණු ටික අපි එකතු කරගෙන ආවා. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ මේ පාරේ මේ යනකොට අපිට හම්බුනේ එකම එක ලේඩි කෙනෙක් මේ පාරේ තනියම වෝටර්ෆෝල් එකට ගිහින් තිබුණා. එයා උඩහට එනකොට අපිට හම්බුණා. ඊට පස්සේ අපි එනකොට ආවේ මේ පාරෙන් නෙමෙයි වෙන පාරකින්. ඒක එනකොට තව බෝයි කෙනෙක් හම්බුණා. එයා වෝටර්ෆෝල් එකට යනවා. ඒ වෙලාව හවස 3ට විතර ඇති. එතකොට මේ ටිකක් කළුවරයි. මොකද අර වැහිබර කාලගුණයයි එතකොට වෙද එකයි මීදුම ඒ හැමදේම නිසා හරි කරුවලයි. ඉතින් මගේ හිත හරිම බයයි නිකන්. අපි ඉතින් බය ගොල්ලෝනේ නේ. ඉතින් මේ වගේ මීදුම තියෙන කළු පාට කැලෑවක් මැද්දින් අපිට දැනෙන්නෙම හොල්මන් එනවා කියලා. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට හස්බන්ඩ් ඉස්සරහින් බබාලා දෙන්නව අරන් ගියා. මොකද ඒ දෙන්නව පරිස්සමෙන් ගෙනියන්න ඕන නිසා මම තමයි පිටිපස්සෙන් ආවේ. මම ඉතින් ටිකක් දුර යනවා පිටිපස්ස හැරිලා බලනවා. දැන් අර බෝයි හම්බුණාට පස්සේ මම මේ ටිකක් දුර යනවා ආපහු හැරිලා බලනවා කවුරු හරි එනවද කියලා. ඇත්තටම මෙහි චුට්ටක්වත් බය වෙන්න දෙයක් නෑ. ඒ වගේ සිටි නොවෙනවත් නෙමෙයි. නමුත් ලංකාවේ තරම් ඒ වගේ සිද්ධි මෙහි වෙන්නේ නැහැ. අනිත් එක සත්තු, ස්පයිඩර්ස්ලා, ස්නේක්ස්ලා එතකොට චූටි අඩු ගානේ කෑවහම රිදෙන කූඹියෙක්වත් මෙහි කැලෑවල නැහැ. ඉතින් ඒ නිසා චුට්ටක්වත් මේ වගේ තැන්වල යන්න බය වෙන්න චුට්ටක්වත් ඕනේ නැහැ ඉතින්. ඇත්තටම වෝටර්ෆෝල් එකක් බලන්න යන්න හොඳම දවසක් තමයි එදා. මොකද ටිකක් තදට වහින්නේ නැහැ. නිකන් පොඩි පොදයක් වගේ යන්න. ඉතින් වතුර ඒ හින්දා හොඳට එකතු වෙලා මේ ලස්සන පුංචි දොළ පාරවල් එහෙම හැදිලා තිබුණා. ඉතින් අපිත් හරි ආසාවෙන්
චූටි බබාලා නම් සපත්තු ඉතින් තෙමා ගන්නවා. ඒක ඒගොල්ලන්ගේ කැමැත්තනේ. ඉතින් වතුර චුට්ටක් සපත්තු ඇතුළට ගියාම හරි සතුටුයි ඒ දෙන්නටත් ඉතින්. අපේ චූටි මැඩම් නම් ඉතින් වැඩි හරියක් ඔන්න ඔහොම තමයි ගමන ගියේ. ඒ චූටි බබා එහෙම යනකොට අයියටත් ඉතින් ඕනේ අයියෝ මං ඉතින් චුට්ටක් වඩාගෙන ඉන්නවා සමහර තැන්වලදී. එයාව අරගෙන යන්න බැහැනේ ඉතින් වඩාගෙන. ඒ අතරතුර අපිට තව දෙයක් හම්බුණා බලන්නකෝ මේක නූලක් වගේ. හැබැයි මේක ස්පයිඩර් කෙනෙක් බැඳපු පොඩි මේව එකක්. මේක හරිය ඝනකමට බැඳලා තිබුණා එතන. මේ මාරු වෙනකොට හොඳට පේන විදිහට එතන. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වෝටර්ෆෝල් එක ගාවට හැරෙනම තැනට. මෙතන ඉඳලා අපිට වැඩි වෙලාවක් ගියේ නෑ විනාඩි 5ක් 10ක් වගේ යනකොට අපිට වෝටර්ෆෝල් එක ගාවට යන්න පුළුවන් වුණා. ඉතින් අපි නඩේ ගුරාගෙන් පාර මෙන්න මෙහෙම අහගෙන ගමන යන පිටත් වුණා. මෙහි කැලෑවල් වල මෙහෙම වෝකින් හයිකින් ට්‍රැක් තියෙනවා නම් ඇත්තටම චුට්ටක්වත් යන්න බය වෙන්න ඕනේ නැහැ. ඒ යන්න අවශ්‍ය තැනට කොහොමද යන්නේ? එතකොට සමහර තැන්වල මේ වගේ මැප්ස් තියලා තියෙනවා. එහෙම නැත්නම් පාරේ තැනින් තැන කණු වල එක පාට කියන්නේ මේ එකම ට්‍රැක් එක පාටකින් ඒගොල්ලෝ ලකුණු කරලා තියෙනවා සමහර කණු වල. ඉතින් ඒ නිසා අපිට ඒ වගේ දේවල් වලින් අපිට අවශ්‍ය තැනට යන්න පුළුවන්. චුට්ටක්වත් බය වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ ලස්සන දියඇල්ල තමයි ඉතින් අපි ඔන්න බලන්න ආවේ. බලන්න එදා වතුර වැඩිත් නෑ අඩුත් නෑ හරිම ලස්සනයි.
එදා මේ පරිසරය ඒ තියෙන සුන්දරත්වය කියලා මට නම් නිම කරන්න බැරි තරම්. ඉතින් අපි කොහොම වුණත් අපිට වෙලාව මදි වෙන නිසා මොකද අපි ආපහු යන්නත් ඕනේනේ මේ පැටව දෙන්න එක්ක. ඒ නිසා අපි ආපහු එන්න පිටත් වුණා මෙන්න මේ විදිහට. අපි ආපු පාරෙන්ම නෙමෙයි වෙන පාරකින් යන්. ඒ කියන්නේ ඔහම දියැල ක්‍රොස් කරලා එහා පැත්තට ගියාම ඒ කැලේ මැදින් පාරක් තියෙනවා යන්න. ඉතින් අපි ඒ පාරේ යන්න හිතුවේ මොකද ආපු පාරෙම යනකොට බෝරින් නේ නැත්තම්. ඉතින් අපි ඒ පාරේ යන්න පිටත් වුණා. ඒ පාර අපි කලින් ආව පාර වගේ නෙමෙයි. ඒක තනිකර අපි කැලේ මැදින්මයි ගියේ. ඉතින් ඔයාලට පේන ඇති වීඩියෝ එකත් හරි කරුවලයි වැඩි එළිය නෑ. මොකද එදා ටිකක් වැස්ස දවසක් අනිත් මුකුත් නෑනේ. බොල් වෙලා නැද තියෙන්නේ. අර බලන්න මැරිච්ච ගහ. මේ බබා ඒක අර ලොකු වැලක් දැක්කද? පොත්ත There's a mark on the big why? I can't do ඒ වනම් ට්‍රී එක. I can't do the ones which are outside but not in the river. අත අල්ලගෙන මෙයා මොකෝ වුණා? මගේ මූණේ එකද ඇවිල්ලා. No, no. අපි දෙන්න හිටගෙන ඉමු. හරිද? අපි මෙන්න මෙතන චුට්ටක් නැවතුනේ ෆොටෝ එකක් ගන්න. එතන අර පිටිපස්සේ මීදුම වගේ ඇවිල්ලා හරිම ලස්සන මේ දර්ශනයක් තමයි එතන තිබුණේ. ඉතින් අපි එතන ෆොටෝ එකක් ගන්න නැතුවම අපිට කරදරකාරයෙක් හම්බුණා. ඒ තමයි මෙන්න මේ චූටි කුරුළු පැටියා. මන් දන්නේ එයා මොන වර්ගෙට අයිති කෙනෙක්ද කියලා. මේ අපේ ෆොටෝ එක ගහන්න කම්ම අපි වටේම කැරකි මෙන්න මෙහෙම එයා ලස්සන ඩාන්ස් එකක් කරා. ඉතින් ඒක නෙමේ හොඳම විශේෂත්වය. අපි මං හිතන්නේ මේ කැලේ පාරේ මෙතන මේ ෆොටෝ එක ගහපු තැන ඉඳලා ඊළඟට පාරට හැරෙන තැනට එනකන් මේ දෙන්න අපේ පස්සෙන් ආව. එතන දෙන්නෙක් හිටියා කුරුල්ලෝ. අපි යන අඩියක් ගානේ ඒ දෙන්න ඊළඟ ගහට වහනවා. එතනින් ඊළඟ ගහට වහනවා. මං හිතන්නේ එයා සාමාන්‍යයෙන් ටිකක් එහෙම ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක් වෙන්න ඇති. අපිටත් ඒක හරිම විශේෂ දෙයක් වුණා. අපේ පස්සෙන් ගොඩාක් දුර ඒ දෙන්න ආවා. මේ ඉතින් අපි ඉතින් කියනවා මම කිව්වේ මේ දෙන්න අපිට පාර කියන්න වගේ. ඇත්තටම චුට්ටක් ඒ වෙලාවේ නම් අපිට නිකන් ලොස්ට් වෙලා වගේ තේරුණා නිකන් කැලේ මැද්දේ. ඉතින් මං කිව්වා මේ දෙන්න අපිට මේ පාර කියන්න තමයි එන්නේ කියලා. කොහොම හරි ඒ දෙන්න ගොඩාක් දුර අපිත් එක්ක යන්න ආවා. They following us. මේ දෙන්න ලස්සන ඩාන්ස් එකක් දැම්ම ඉස්සෙල්ලා. දැන් අපි ෆලෝ කරගෙන එනවා දෙන්නම මේ. අනේ. මං ඒ වගේ දෙයක් දැක්කම. යන් අර දෝනිගේ කකුල් දෙක ගාව එක්කෙනෙක්. ඕ. දෝනි යන්න අර ඉස්සරහට. හරිම ලස්සනයි යන්නේ දෙන්න. ඒක තාම අපි පස්සෙන් එනවා. අර ඉස්සර. And follow us at home. Oh. Really? අනේ birdie. See you later birdie. See you another day. ඔතනින් පලාගෙන යන්න. ඔව් තාම මෙතන ඉන්න. මේ රතන I'm here. අනේ යා ලස්සනයි නේද? I can't see him. I can't see his little eyes. His eyes are this Did you try to say something? Did you try to say something to us? They like hello. they like to play. They said, I love you Yeah. too. Eh. They said, Yeah. පරිස්සමින් යන්න. Mama, that means they say I love you. Oh, Do I'm they? down Do a they? bus truck.
තුලින් තාත්තා පේන්නේ අපිට. තුලින්. Come in. කෙලින්. හරි. අපි ආයි තුම්මන් හන්දියකට වැටිලා තියෙන්නේ. මේ පැත්තෙන් තමයි යන්නේ. මෙතන නෙල්සන් ට්‍රැක් එක 30 minute to waterfall. දැන් අපි යන්නේ කාර් පාක් එකට. ඒ නිසා අපි මේ පාරෙන් යනවා. Blah blah blah. Okay. දැන් අපිට ඔව්නේ මේකද සිල්වර් ෆර්න්ස් කියන්නේ. වව්. දැන් හාමි තියෙන්නේ සිල්වර් ට්‍රී ෆර්න්. මේක තමයි නිව්සීලන්ත වල මොකද්ද පුතේ? නැෂනල් ට්‍රී එක නේද? මේක තමයි ඒගොල්ලන්ගේ බර්ත් සර්ටිෆිකේට් වල ඔය all black t-shirt එකේ හැම එකෙම තියෙන ඔන්න ඔය කොලේ. Yeah. It's a nice tree see. මේක හරිම මේ native plant එක. අනිත් එක අපි දැන් මේක තොපිය දාගන්න තෙමෙන්න හොඳ නැහැ. ෂිප් එක දාගත්තද ඉස්සරහ? හා. වැස්ස පටන් ගත්ත නෑ. යන්කෝ මේ දැන් වහින්න පටන් ගත්තා. මේවා අයව නෙමෙයි පුතේ. දන්නේ නෑ මම එහෙම. මේකෙත් අර නම ගහලා තිබ්බ හින්දා තමයි අම්මා කියෙව්වේ. ඉතින් දැන් වහින්න පටන් ගත්තා. අපිට තව 30 minute වගේ walk එකක් තමයි යන්න ඕනේ කාර් පාක් එකට යන්න. පේනවනේ මගේ පිටිපස්ස. හරිම ලස්සන දවසක තමයි අපි ආවේ මේ walk. Listen. Birdie. walk එක මොකද? waterfall එකක් නා. මේ අද වැස්ස නිසා වෙන්නේ නැති වතුර එච්චර මං හිතන්නේ. මට හිතෙනවා අපේ යාළුවෝ කට්ටියත් එක්ක දවසක් දාගෙන අපේ කට්ටියත් එක්ක මේ දවසක් සිලෙක්ට් කරන එක තමයි හරිම ලස්සන වැඩේ. මොකද මා ප්ලෑන් කරන්න නම් කොහේ හරි යන්න අපි මාසෙකට කලින්වත් ප්ලෑන් කරනවා. අපි එච්චර busy. We wonder women's busy women's. යමු තාත්තලා යනවා අන්නනේ. You are the king of the world. I'm a king of the world. A toilet. Toilet? මොන toilet ද? A toilet. අයියෝ මොනවද මන්ද මේ යන ගමන් ඇස්සේ toilet මතක් කරනවානේ. I for toilet. I for toilet. මේක waterfall එක නෙමෙයි. Wineberry. Mako. මෙතන wineberry ගහක්. ඔන්න ඔතනින් වැටෙන්නේ නැතුව යන්. Why do you look at triangles? ඒ ට්‍රයැන්ගල් එකක් අපිට පාර හොයාගන්න. පරිස්සමට යන්න. මගේ ගිහිල්ලා නෑ? ඔව් අන්න ඒකයි. චූටි ආයිසරහට එන්න. මේක සෙට් වෙන්න. ඔව් මේ ග්‍රීන් පාරට. ඒකට යනකොට වටයක් නෙ මෙහෙම. දැන් අපි මේ ආව පාර දිගේම මෙහෙම උඩට ගිහිල්ලා මෙතනින් පාර ක්‍රොස් කළා ඒකත් කන්ද උඩින්ම යන්න. දැන් අපි ඉන්නේ මෙතන. ඒ කියන්නේ මෙතන හතරම හන්දිය. හරිද? මේක තමයි එතකොට මේන් ට්‍රැක් එක. කෙලින් පාර. ජොයින්ට් එක මේක අපෝ මෙහෙන් යනවා නම් අරහෙන් යනවා නම් තමයි 7 මිනිත්. මෙහෙන් ගිහිල්ලා අර පැත්තට. අපි මෙහෙම උඩට යන්න. මේකට යන්න ඕනේ. අපි මේ කෙලින් පාරේ. කෙලින් පාරේ. ඊට පස්සේ මේ පාරත් ක්‍රොස් කරලා කන්ද උඩින්ම යන්න. නැත්තම් මේක ආයි මෙහෙම වටයක් ගිහිල්ලා මෙතෙන්ට එන්න ඕන. let's go.
මේ ටික ලිස්සනවා. ළමයි. එන්න. සිදු වෙන්න රඟපාන්න නැතුව. ඔව් තාත්තා කියනවාගේ කඩන් වැටෙයි. Woohoo! Finally we found the gate. Another 10 minutes to go, Puta. Yes. එයා excited ඉතින් ඒකට මහන්සි නෑ නෙමෙයි කියන්නේ excitement. Thank you අයියා. Oh dear. Yeah. හයියෙන් අල්ලගන්න අංගිගේ මොනේ වද්දේ. Tata, you're supposed to open this door for us. Thank you, Putte. Can you open this one? හයියෙන් අල්ලගන්න. We finally here. අපි ඔන්න ඉතින් ලොකු ගමනකට පස්සේ කොහොම හරි පාර හොයාගෙන මේ පැටව් දෙන්නත් එක්ක කාර් පාක් එකට ආවා. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මතක් කරලා මොකද මම හරි ආසයි ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් බලන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා ක්‍රයිස්ට්චර්ච් අවට නම් නිව්සීලන්ඩ් කවුරු හරි ඉන්නවා නම් ඔයාලට කැමති නම් මේ තැනට යන්න මට මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් ලොකේෂන්ස් දාන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න. මේ වගේ ඉස්සරහටත් එන ලස්සන වීඩියෝ බලන්න ඔයගලන්ට එකතු වෙලා ඉන්න පුළුවන්. ගිහින් එන්නම්.